හරි අමාරුයි. හයි ඔන්න ඉතින් අද වෙසක් දවසනේ අපි ඇවිදින්න ආවා. ඔන්න ඉතින් මා යාළුවයි තමයි ආවිතින් වෙන එන්න කෙනෙක් නැති හින්දා අපි දෙන්න ඉතින් අද මුළු දවසම රෝන්ද ගැහුවා. ඔයාලත් ඉතින් වෙසක් එහෙම යන්නේ නැති නේද? අනුරාධපුරේ නම් ගොඩාක් ට්‍රැෆික් එක තිබ්බා. අපි ඉතින් ඇවිද්දා. ඇත්තටම ඉතින් හරි ෂෝක්. දෙවනි දන්සලටත් ආවා. ඒකත් අයිස්ක්‍රීම්. දෙකත් අයිස්ක්‍රීම්. එකත් අයිස්ක්‍රීම්. බලමු තුනවත් හම්බෙයිද කියලා සූප් එකක් වань. සල්ලි දාන්නවට මැෂින් වැඩ නැහැ. ඔන්න ඉතින් අපිට බත් දන්සලකුත් හම්බුණා. බත් පාර්සල් තමයි තිබුණේ ඉතින්. දැන් ඉතින් මෝලිමේ ඉන්නවා. මේ බන්ධනාගාර ඉස්සරහා තමයි මේ දන්සල තිබුණේ. ඔන්න බත් දන්සල. ඒ දන්සලට ප්ලේට් දාලා කන්න බෑ. ඒක නිසා යකි අත කනවා. දැන් අපි ආවේ 4 වෙනි දන්සලට. මේ පෙරියස්කමට ගන්න දේවල් නෙමෙයි ග්‍රාම අපදේ දාන හොඳ නැති ඉන්න ගන්න දේවල්. දැන් අපි මිහින් තලන්නේ කොහෙද දානවා? තන්තිරිමල. ඔන්න ඉතින් අපි ආයෙත් ගමනෙන්න පිටත් වුණා. තන්තිරිමලේ තමයි ආවේ. ඇත්තට මට කන්න අමාරුයි. මේ දත් ඉරි වැටිලා වගේ මුකුත්ම කන්න බැරුවට ඒත් ඉතින් කෑවා. බැරිම වුණාම මං ඉතින් යාළුවාට දෙනවා යත්තාට. බීම හොය හොය ආවේ. හරි අමාරුවෙන් හිටියේ. අන්තිම බීම දෙක කොහොමරි හම්බුණා. අනේ ඉතින් ඇත්තටම හැමෝම ප්‍රාර්ථනා කරන ජීවිතේ විදිහටම ලැබෙන්න කියලා ඇත්තටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපිත් ආසයි හැමෝමත් එක්ක සතුටින් ඉන්න ඔයාලත් ඒ වගේනේ. සව් බොනවා. බොන්න මේ දැන් සව් කන්නේ නැහැ. රසයි හැබැයි. හැබැයි ආසාවෙන් හිටියේ සව් දන්සලක් නේ අපි දෙන්න කීයමයි කියන්නේ. මම මේ ෆස්ට් ටයිම් තමයි ඕනේ ගෙදරින් මේ එළියට ආවේ යාළුවොත් එක්ක තමයි. එකකන් එවලම නැහැ. මගේ යාළුවා ඉතින් මට කන්න බොන්න බෑ කියන එක තමයි බලන් ඉන්නේ. මොකද මගේ එකත් එතකොට යාර ගන්න පුළුවන් නේ. මේ මට කන්න බැරි හින්දා වැඩි ඒකින්ද. මේ ඇත්තටම ෂෝක් මේ වගේ යාළුවෙක් ලබන්න නම් ආත්ම ගාන පින් කරලා තියෙනුනේ මම නම් කියන විදිහට. පිළිමලේ පිළිම 500ට ආවා. ඔන්න ඉතින් අපි තන්තිරිමලේ ආවේ. ඔයාලා ඇවිල්ලා තියෙන නේද තන්තිරිමලේ පිළිම 500 බලන්න. ඔන්න ඉතින් කිසිම තැනක ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න එපා කියලා තිබ්බ හින්දා කියන වීඩියෝ කරන්න එපා කියලා මොකොත් තිබ්බේ නැති හින්දා තමයි ෆොටෝස් ගැහුවේ වීඩියෝ කරේ. නැත්තම් මොකුත්ම කරන්නේ නැහැ. අනික ඉතින් මේක අනුරාධපුරෙන් පිට කෙනෙක්ට බලපුවාම ගොඩක් වටිනවනේ. ඒක හින්දා මේක ඇතුළ නම් ගස් කොළනුත් තියෙන හින්දා අර අවුවේ අපි හිටපු හින්දා මාරම සනීපයක් දැනුණා ඇඟට. අපි නැති vlogs. අපි නැති vlogs අපි කරන්නේ. අපිත් නෑ vlog එක විතර හැවෙයි. ඒ වුණ මෙතන ෂෝක් නේද හලු. කලින් එල්ලන්ද? එකපාරම මට මතක පොඩි කාලේ මට වැඩි ගානක් නෑ. මම කොණ්ඩේ කඩා ගන්න තියලා විනාශයි නේ. ඔය කොණ්ඩේ ක්‍රේල්නේ. නෑ දැන් ක්‍රේල්. නිවා. පිළිම් 500 බලන්න. කාත් එක්ක දාවේ. පුදුමයිනේ. පළවෙනි පාරයි. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මම ෆස්ට් ටයිම් තමයි ඔහම ගෙදරින් ආවේ තනියම. නැත්තම් මම කොහෙවත් යවන්නේ නැහැ. මොට හිඳ මාරුව සතුටුයි. ඔන්න මගේ යාළුවා විශ්වාස කළා තමයි අපේ ගෙදරින් ඉතින් එව්වේ. මේ ඇත්තටම අපි දෙන්න සෑහෙන පන්සල් වල ඇවිද්දා. දන්සල් වැන්දා. ගොඩක් තැන්වල ඇවිද්දා සතුටු වෙනවා. ඉතින් හොඳින් හිටියා. කියන්නේ හෙල්මට් දාගෙන බයිසිකල් පදින්න ඕන රටක්. මොකද ලංකාවේ යම් මිනිහට මොළුව තියෙනවා. මොලේ නැති වුණාට. මොලේ යන්නේ හැබැයි. දැන් නම් අපි දෙන්නට හොඳටම මහන්සි. යඟට පණක්වත් බෑ.
මහන්සි. හැබැයි අපේ ගමන තාම ඉවර නෑ. චුට්ටක් ඉන්න තාම පටන් ගත්ත විතරයි. පටන් ගත්ත විතරයි. ඔන්න ඉතින් අපි දැන් අර විහාර බුද්ධ ප්‍රතිමා තියෙන ඇතුලේ තමයි ඉන්නේ. මේ වගේ ෆොටෝ ගහන්න වීඩියෝ කරන්න එපා කියලා තිබ්බේ නැති හින්දා තමයි අපි ෆොටෝ ගැහුවේ වීඩියෝ කරේත්. නැත්තම් ඉතින් පිටේ ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වටිනවනේ බලන්න. මේක ගල් ගුහාවක් ඇතුලේ තියෙන්නේ. මේ හැබැයි මේ අනේ සීතලයි ගල් ගුහාවක් ඇතුලේ තිබ්බට මෙව දැක්කට පස්සේ මේ පේනව නේද ඉතින්. ඔය අපේ එකේ කවදි තියෙන්නේ. ඔව් බල අපි වැඩි නම් බෝඩ් කියවන්න ගියේ නැහැ. දන්නේ තියෙවනම් චුට්ටක් විතර බැලුවා. ඔය තියෙන ඉතින් අපි මරුණට පස්සේ දවස් ගානෙන් කොහොමද අපි වෙනස් වෙන්නේ කියලා සති ගානේ වෙනස් වෙන විදිහ ගැන. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ අපේ ජීවිතය අපිට අවබෝධ කරගන්න කියලානේ. අපි ඉතින් ඔය ඔව්ව බල ඉතින් ආවා. අපි දෙන්න මේ වෙලාවෙත් හිටියේ හරිම මහන්සියෙන්. ඇත්තටම ඇඟට මාරම තෙහෙට්ටුයි. ඒත් ඉතින් අතෑරියේ නෑ. තාම ගමන පටන් ගත්තා විතරයි කියලා දෙන්න කොහොම හරි ඉතින් ඇවිදිනවා. මම නම් මේ ඉතින් වාහනේ ඩ්‍රයිව් කරේ. අපි ස්කූටි ආවේ බයික් එකේ යාළුවාගේ. එයා තමයි පව්වනේ. යාට අමාරු තියාගෙන තමයි යා බයික් එක අරන් ආවේ. මේ හැබැයි ඉතින් සතුටුයි අපි දැන් හැබැයි ගොඩාක් එන්ජොයි කරා සතුටු වුණා. මේ ඉතින් තියෙන්නේ අර ඔයාලා දන්නවනේ කියන්න දෙයක් නැහැ ඉතින්. මටත් හරියට මතක නැහැ ඒකයි. බලන් ඉන්නකෝ. යාවා කොහෙද හලෝ මේකට කියන්නේ පන්සලේ නම නම්. මෙතනට කියන තැන නම් අපි දන්නේ නැහැ. අර ඇත්තටම මේක තියෙන්නේ කැලයක් ඇතුලේ. මේක අනුරාධපුරයෙන් පිටින් ඉන්න කෙනෙක් බලන vlog එකක් නම් අනිවාර්යයෙන්ම සම්පිරිමලේ පැත්තට આવොත් මේ විහාරයට එන්න. මොකද මෙතන ඇතුළ හරිම ලස්සනයි. අපි චූටි කාලයකට පස්සේ මේ දැන් තමයි ඔය පළවෙනි පාරනේ ඊට පස්සේ ආයෙත් චූටි කාලේ. ඕ. අනින් ආ පළවෙනි වතාව මං කියන්නේ ආලුත් එක්ක. ඇවිල්ලා බලන්න. ඔන්න මෙතෙන්ද මේ කොක්කිච්චිය පැත්තේ දන්න අය නම් දන්න නැති මේ අර කැලේ ඇතුලේ එක පිළිම හදලා තියෙනවා. මේ මාරම ලස්සනයි. එන්න ඕනේ තැනක්. ඔයාලත් ඉතින් ඇවිත් බලන්නකෝ. ඇත්තටම ෂෝ. එච්චර මහන්සියෙන් ඉඳි මේ ළමයන් ෆෝන් ඔන්න ඉතින් මේ අර කැලේ ඇතුලේ තියෙන පන්සල තමයි මේ තියෙන්නේ. මේකට නම් එන්න ඕනේ. ඇවිත් බලන්න ඕනේ තැනක්. මාර ලස්සනයි. කොහොමද මෙව හදලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ දකිද්දී. ඔන්න ඉතින් ඔයාලත් ඇවිත් නැත්තම් අනිවාර්යෙන් එන්න. ඒ තරම් ලස්සනයි. ගාලරට දන්සල් කන්න යනවා කියලා මේවත් කරන්නේ. මෙහෙමයි ඉතින් කැලේ කියලා අපි ආවේ නරක තැනකට නෙවෙයිනේ. ඒවට ලස්සනයි නේද හලෝ? ඇත්තටම ලස්සනයි. ඔයාලත් එන්න. ඇවිත් බලන්න. ඇත්තටම මොකක්ද ඒකට කියන්නේ? මේ ලස්සනයි යන්නේ. මේ හරි මාසයිදී මෙතෙන්ට එන්න. එක්කන් ආවෙ කෙනාට thank you කියලා කියන්නේ. එක්කන් ආපු එක්කනට ඇත්තටම thank you නෙමෙයි ගොඩක් පින් ආසාවෙන් හිටියේ. චූටි කාලේ එකපාරක් ආවලා ආවට මතකයක් තිබ්බා. ඊට පස්සේ ඇවිල්ලාම නැහැ. බලන් ඉන්නකෝ. ඔන්න ඉතින් දැන් නම් ඉතින් අපි මේ පන්සලත් වැඳලා ඉවර වෙන්න පින්තූර බලලා ඉවර වෙනලා ගයි මේ වගේ කිසිම දෙයක් ආයෙත් කියනවා කිසිම තැනක තිබ්බේ නැහැ ෆොටෝ ගහන්න එපා කියලා. ඒකයි ෆොටෝ ගැහුවේ. එතකොට දැන් ඔය නම් තියෙන්නේ මේ ඔයාලා දකින්න තියර දේවදත්ත බුදුහාමුදුරුවන්ට ගල පෙරලන්නේ උඩ ඉඳන් ගන්න එක. ඔන්න ඊට පස්සේ ඉතින් අපි දෙන්න ඇවිල්ලා මෙතන යන්න කලින් කෑමත් කාලා තමයි ගියේ. මොකද අපි දෙන්නට හොඳටම බඩගිනි. ඔන්න බලන්නකො මේ කොතනද කියලා. ඒත් ඒ පන්සලේම මේ බුදුමැදුරක් අනේ ලස්සනයි. ඇතුළ හිතා ගන්න බෑ ලස්සනයි කියන හොඳ නැතුව ඇති. බලන්නකො ඒ වුණාට හිතා ගන්න බැරි වුණා අපි දෙන්නට. ඒක ඇතුළට ආවට පස්සේ දැන් ඉතින් ඔය දෙන්න කෑම කන්න තමයි හදන්නේ. ඒ තරම් බඩගින්න තමයි දෙන්න හිටියේ. හොඳටම ඉන්න. වගේ වෙලාවට තමයි ළමයි තරහා යන්නේ. කන බඩ වෙලාවට සාස්ත්‍ර කරන්න එපා. නීරම් දෙවිවා. කිව්වනේ නැහැ කියලා. ඒනවා නීරම් කියන එක කියලා නැහැ. අහලා දෙන්නේ නේද? ඒගොල්ලෝ අපිට කිව්වනේ ස්කැපේ කියලා. අපි ස්කැපේ කියලා නෑනකොට නීරම් මොලේද මමට දුන්නේ. පොඩක් හැත වැඩක් තමයි නේ. හැබැයි අපි මේ සනීපයි බඩට. අපි දන්නේ නැහැ. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ ලෝලු ගස්සව මම වුණා සපුවට ආවා.
හරිම ලස්සනයි. අපි එතෙන්ට වෙලා නම් ටිකක් හිටියා. ඒ වුණාට එන්න හිතුන්නේ නැහැ. ඒ බණ අහන් ඉන්නසෝ. අපි ඉතින් එතන ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ ආයෙත් ආවා. ඉතින් ඒ නාතරට දන්සල් එහෙම හම්බුණා. මහන්සි අසපුවට ආවා. මේක හොසප්පු දාලා මේක ලෝලු බස් වල භාවනාස්පුවට ආවා. ධම්මචේතේ භාවනාව. දැන් යන්න හිතෙන්නේ නැහැ අසපුවේ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආයෙත් ආවා. ඒ අතරටත් ඉතින් අපිට දන්සල් හම්බුණා. අපි රුවන්වැලි සෑය පැත්තෙන් තමයි ආවේ. ඒ අතරට නම් ඉතින් ට්‍රැෆික් එක හම්බුණා. හොඳටම අපිට යාළුවෙකුත් හම්බුණානේ දන්සලකින් චූටි බබෙක්ව. ඔන්න ඉතින් ඊට පස්සේ අපි ආයෙත් ඉතින් සුපුරු විදියට ගමන ආවා. ඒ වගේම ට්‍රැෆික් එකත් හම්බුණානේ. ඉතින් අපිට යාළුවෙකුත් තමයි. අපි රුවන්වැලි සෑය පිටිපස්සේ පාරේ ඉන්නේ. හොඳටම ට්‍රැෆික් එක. පිටිපස්සේ ඉන්න කව බිමට වටලා යනවා. මේ පේනව නේද ඔයාලට? පොළොම ට්‍රැෆික් එක. ගෙදරදී නම් ගොඩාක් රෑ වුණා. අපි දෙන්න ට්‍රැෆික් එකට අහු වුණා ඉඳලා. හැබැයි ඉතින් අපි අන්තිමේටම රෙස්ටෝරන්ට් එකකින් කෑමත් කාලා තමයි ආවේ. මේ අපිට වද්දන්සලක ඉන්න බැරි වුණා හින්දා හරියට. ඇත්තටම ෂෝක්. ඉතින් හරිම සතුටින් ඉතින් අපි අද දවස ගෙව්වා. ඉතින් ඔයාලට වෙසක් කොහමද? ඔයාලත් ඉතින් ඔයාලගේ වෙසක් දවස ඇවිදින්න ඇති. කාලා දැන් අපිට මේ මොනවද මේ කොරෝ ඉස්සරහින්තාව දැන් මොන හයිකයක් කඩේට හදන්නේ. අද හරියම මහන්සි. ඒ කියන්නේ මේක මේ අර අමාරුයි කියනටත් වැඩිය අපිට තේට්ටුයි කියන්නේ අර මිනිස්සුන්ට. අනේ ඉතින් ඔයාලත් ඔන්න ඉතින් අපිම තමයි අපේ වෙසක් දවස ගත කරේ. ඉතින් ඔයාලත් ඔයාලගේ වෙසක් දවස ගත කරන්න තී සමහර අය ගෙදරට වෙලා ඉන්න තී සමහර අය අසනීපෙන් ඉන්න තී සමහර අයට කරදර වෙන්න තී. ඉතින් ඒ හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒ තියෙන ඔක්කොම ප්‍රශ්න කරදර ඉවර වෙලා ඔයාලා බලාපොරොත්තු වෙන සතුටක් සැනසීමක් ඇතිනේ. අන්න ඒ සතුට සැනසීම ඒ විදිහටම ඔයාලට ලැබෙන්න කියලා. එහෙනම් ඉතින් ඔයාලට බුදු සරණයි පරිස්සමින් ඉන්න ආයෙත් ලොග් එකකින් හම්බෙමු. ඉතින් එහෙනම් ඉතින් හැමෝටම බුදු සරණයි පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න. ඔයාලගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ විදිහටම ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් ඊළඟ වෙසක් එකේදී දුකෙන් හිටපු අයටත් ඇවිදින්න බැරි වෙච්ච අයටත් වෙසක් ඇවිදින්න පුළුවන් වෙන්න. එහෙනම් ඉතින් බුදු සරණයි පරිස්සමින් ඉන්න ආදරේ.